දෙන දේ ලැබෙනවා නම් ඕකනම් ලෝකේ ධර්මතාවය. අපි සංඝයාට දුන්නේ ආරක්ෂාව නම් නිවන් දකින ජීවිතේ දක්වා ඒ පුණ්‍ය විපාකෙදී ආරක්ෂාවම ලැබෙනවා. කවදාවත් සතෙක්ගෙන් සිව්පාවෙකින් අනතුරක් වෙලා මරණය සිද්ධ වෙන්නේ නැහැ පින ඔහු තුලත් එක සිද්ධ තියෙනකොට. කුටිසෙනසුන් පූජාවක් කරපු කෙනෙක් ගබ්සා වෙන්නේ නැහැ. ඊළඟ තමයි ඉස්සර විශේෂ කෙමක් විදිහට කළා. ඒ තමයි අමනුෂ්‍ය කරදර උවදුරු වලින් මිදෙන්න බැරි යක්ෂ ප්‍රේත භූත පිසාච අනවින කොඩි වින හදිහුඩියක් ඒ උවදුරු වලට නිතර ලක් වෙන කෙනෙක් ජීවිතේ කරගත යුතු ප්‍රධාන පිනක් කියනවා ওই කුටිසෙනසුන් පූජාව. එතකොට සතුරු උවදුරු වලින් ඔහුගේ ජීවිතේ නසන්න බෑ කියනවා. ඒ කුටිසෙනසුන් වල පූජාවේ මේ ආනිසංස ඒකනේ කියන්නේ දියේ ගිල්ලා මැරෙන්නේ නැහැ කියනවා මේ කුටිසෙනසුන් පූජා කළාට පස්සේ. ලකු ආරක්ෂාව. මන්න කියන්නේ ජීවිතේ කවදා හරි පුළුවන්කමක් තියෙනවා නම් Taman බුද්ධ ශාසනය වෙනුවෙන් කුටියක් හදන්න ඕන. අපි ගෙදරක ඉන්නකොට පුළුවන්කම තියෙනවා නම් මම මේ කියන්නේ අපි ගෙදරක ඉන්නකොට අපි කල්පනා කරන්න ඕන අපි මෙච්චර හොඳට ජීවත් වුණාට බුද්ධ ශාසනය වෙනුවෙන් අපි යමක් කළා තියෙනවා. එහෙම නැත්නම් ඒ වගේ දෙයකට කොටස්කාරයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් අතුදව් දීලා තියෙන්න ඕන. මේ වගේ පින්කම් අනුමෝදන් වෙලා හරි තියෙන්න ඕන. සමහරලාට සංසාරේ අපි යම් පින් බලයට හොඳ රැකී ආරක්ෂා ඇතුව ජීවත් වෙනවා. තමන්ටම කියලා ඔප්පුවකින් ලියලා මහ පොළොව ඉඩම් ගැල්ලක් නැහැ. තමන්ටම කියලා තමන්ගේ ගෙයක් නැහැ. මට ළඟදීම පුතෙක් මුණ ගැහුණා. එයාලගේ තාත්තලත් කුලියට ඉඳලා තියෙන්නේ. එයාලත් කුලියට ඉඳලා තියෙන්නේ. ජීවිතේම කුලියට තමයි එන්නේ. තමන්ගේ කියලා තැනක් නැහැ. හේතුව සංසාරේ දීපු නොදීපු බව. ඒ නිසා ධනය වියපෑදම් කරලා කළ යුතු කරන්න පුළුවන් උපරිම පණක් තියෙනවා ඒ කුටිසෙනසුන් පූජාවයි. මේ උතුම් බෝධි මණ්ඩපය කියන්නේ භාග්‍යතුන් වහන්සේට කුටියක්. බෝධීන් වහන්සේට මේ මණ්ඩපය කියන්නේ කුටියක්. සෑයක් හදනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට රහතන් වහන්සේලාට කුටියක් ඒක. සංඝයා විශේෂ කුටියක් හදනවා කියන්නේ සංඝික කරපු කුටියක්. ඒ උකෝගමේදී ආරක්ෂාව පිණිස පින රැස් වෙනවා. ඒ නිසා රහතන් වහන්සේලාගේ උතුම් පුණ්‍ය ජීවිත ආපසට බලද්දී ඇතම් රහතන් වහන්සේලාගේ පින මෝරා ගිහිල්ලා තියෙන්නේ සිව්දිගින් වඩින සංඝයා විශේෂ සෙනසුන් පූජා කරපු පින.